හිමිදිරියේ උදෑසන යාඥාව. දවසේ මෙනෙහි කිරීම පණිවිඩය තුළින් අපට ගෙන එන්නා වූ ඒ අනර්ග වචනය දෙසට අවධානය යොමු කරමු. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමෙන් පූර්ණ වී දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එපෙස 3:18 අප දැන් කියවූ දේ නැවත මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණත්වයෙන් පූර්ණවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබට වැටහෙනවද? මෙයින් අදහස් කරනුවේ ඔබේ සෑම අංශයක්ම එනම් ආත්මය, ප්‍රාණය හා ශරීරය දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණයෙන්ම ගිලී ඇති අතර දෙවියන් වහන්සේගෙන් පිරී ඇත. ඔබ දෙවියන් වහන්සේගෙන් පරිපූර්ණ වී ඇත. මෙහි පූර්ණකම යන වචනය පරිවර්තනය වී ඇත්තේ ග්‍රීක ප්ලෙරෝමා යන්නෙනි. එහි අර්ථය පූර්ණකම වන අතර එය කිසිවක් ඉතිරි නොකර උපරිම ධාරිතාවය පෙන්නුම් කරයි. එනම් ඔබ දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණ, පූර්ණ හා සියල්ලය. ඔබ දෙවියන් වහන්සේගේ උපරිම ධාරිතාවෙන් පිරී සිටිමි. කොලෙස්සේ 2:10 සියලු අධිපතිකමින්ද බලයද හිසවන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නේය යනුවෙන් පවුල් තුමා එය තහවුරු කරයි. ඔබ ප්ලේරෝ එනම් උන්වහන්සේ තුළ පූර්ණකමයි. ඔබේ මුළු පැවැත්ම, ඔබේ පැවැත්මේ සෑම තන්තුවක්ම දැන් ක්‍රිස්තුස් වහන්සේගෙන් පූර්ණ වී තිබේ. මෙය කිතුණුවෙකුගේ ජීවිතයයි. මෙම යථාර්ථයෙන් අදහස් කරනුවේ කිතුණුවන් ලෙස අප ක්‍රිස්තුස් වහන්සේ සමග පුදුමාකාර ගැඹුරකින් එක්සිත් වී ඇති බවයි. අප ක්‍රිස්තුස් වහන්සේගෙන් පූර්ව සිටිනවා පමණක් නොව අප උන්වහන්සේගේ ශරීරයයි. එපිස 1:22 සිට 23 මෙය තව දුරටත් පැහැදිලි කරයි. එහි පවසන්නේ සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලන්ට ප්‍රධානියා වෙන්නට උන්වහන්සේ නියම කළසේක. ඒ සභාව නම් සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණ කරන තැනන් වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. සභාව එනම් ක්‍රිස්තුස් ශරීරයේ සෑම දෙයක්ම පූර්ණ කරන උන්වහන්සේගේ පූර්ණකමයි. ක්‍රිස්තුස් වහන්සේ සියල්ල පූර්ණ කරයි. සභාව ලෙස අපේම පූර්ණකමේ නිරූපණයයි. ක්‍රිස්තුස් වහන්සේ අප තුලයි. අප උන්වහන්සේ තුලයි. එපිස 5:30 අප උන්වහන්සේගේ ශරීරයේ අවයවයයි පැවසුවේ පුදුමයක් නොවේ. අවයවයන් ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය නම් මෙලොස් යන අතර එහි අර්ථයේ අවයව වේ. මෙය අපගේ සමීප සම්බන්ධතාවය හා ක්‍රිස්තුස් වහන්සේ සමග වෙන් කළ නොහැකි ඒකත්වය ගැන කතා කරයි. අප උන්වහන්සේගෙන් වෙන් නොවේ. අප උන්වහන්සේ සමග ඒකත්වයයි. මෙම එකඟතාවය කෙතරම් සම්පූර්ණද නම් එය අසනීප, රෝග හෝ අසමත්කමේ ඕනෑම නොපුළුවන්කමක් ඉවත් කරයි. මම අදහස් කළ දේ ගැන සිතා බලන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේගෙන් පූර්ණව සිටිනම් අසනීප හෝ රෝග පැමිණෙන්නේ කොහෙන්ද? ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ණත්වය ඔබේ පැවැත්මේ සෑම කොටසක්ම පූර්ණ කරන කල ඔබ තුළ අපවිත්‍ර දෙයක් පවතින්නේ කෙසේද? උන්වහන්සේගේ ජීවනය ඔබ තුළ ගලා යයි. මෙය කිතුණු කමේ සැබෑ සාරයයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතයේ සෑම කොටසක්ම පූර්ණ කර තිබෙන බවට ඇති අවබෝධයෙන් සෑම දිනකම ගමන් කරන්න. උන්වහන්සේ හුදෙක් ඔබ සමග නොසිටී. උන්වහන්සේ ඔබ තුළ වන අතර ඔබ උන්වහන්සේ තුළයි. ඔබේ යථාර්ථය උන්වහන්සේගේ පූර්ණකමයි. ඔබ මෙම යථාර්ථයට අනුව ජීවත් විය යුතුය. මෙනෙහි කිරීමේ යාඥාව. ආදර පියාණනි,
මම ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ණකමෙන් පූර්ණ වී ඇත යන සත්‍යතාවය මට අනාවරණය කිරීම නිසා ඔබට ස්තුති කරමි. මම ඔබ සමග පූර්ණව සිටිමි. මගේ ආත්මය, ප්‍රාණය හා ශරීරය ඔබ සමග වෙන් කළ නොහැකි ඒකත්වයට පත්ව ඇත. රෝගයේ අසනීපය, අසමත්කම හා පරාජයට මගේ ජීවිතයේ කිසිම ඉඩක් නොමැත. මන්ද මම ක්‍රිස්තුස් වහන්සේ තුල පූර්ණයි. මම සෑම දිනකම මෙම පූර්ණකම තුල ගමන් කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. සියලු දෙනාටම ජෙසු පිහිටයි.